welcome to Silondro YouTube channel. ඉතින් අද මේ පෙබ්‍රවාරි 24 වෙනිදා. අපි මේ දැන් ඉන්නේ ඇඩිලේඩ් එයාපෝට් එකේ. ඇත්තටම අද අපි මේ එයාපෝට් එකට ආවේ ලංකාවට යන්න නම් නෙමෙයි. අපි අද ක්වීන්ස්ලන්ඩ් යන්න තමයි මේ එයාපෝට් එකට ආවේ. ඉතින් අපි මේ ක්වීන්ස්ලන්ඩ් යන ගමන හරිම පොඩි කාලයක් ඇතුළත තමයි ප්ලෑන් කරේ. මොකද රුවින්ට සතියක නිවාඩුවක් හම්බ වුණා. ඉතින් අපි හිතුවා දැන් අපි මෙල්බර්න් වලට විතරනේ, කියන්නේ මෙල්බර්න් ඇඩිලේඩ් විතරනේ ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ස්ටේට්ස් වලින් වික්ටෝරියායි සවුත් ඕස්ට්‍රේලියායි විතරයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ පාර වෙනමම ස්ටේට් එකකට යමුයි කියලා. ඉතින් අපි ඒකට අද තෝරගත්තේ ගෝල්ඩ් කෝස්ට් යන්න. අපේ ෆ්ලයිට් එක තියෙන්න තිබ්බේ 8:50ට උදේ ඇත්තටම. ඉතින් මේක පැය 2ක ගමනක්. අපි දැන් මේ එයාපෝට් එකට ටිකක් කලින්ම ආවා. මොකද උදේ ට්‍රැෆික් තියෙයි කියලා හිතලා අපි ටිකක් කලින් පිටත් වුණා. දැන් අපි මේ බෝඩ් කරනකම් බලන් ඉන්නවා ඉතින්. අපි වර්ජින් එයාලයින් එකේ තමයි ටිකට්ස් බුක් කළේ. මොකද අපිට ටිකක් ඒ කියන්නේ ජෙට් ස්ටාර් එක ගැන ආපු කමෙන්ට්ස් එච්චර හරි නැති නිසා අපි හිතුවා වර්ජින් එයාලයින්ස් එකේ යමුයි කියලා. මොකද අපි ජෙට් ස්ටාර් තාම ගිහිල්ලා නැහැ. කොන්ටාසුයි වර්ජින් එයාලයින්ස් විතරයි ගිහින් තියෙන්නේ. අපේ යාළුවෝ කිව්වා ටිකක් ජෙට් ස්ටාර් එකේ වේට් එකේ ඉඳන්ම තිත්තටම බලනවා කියලා. ඒ නිසා ඉතින් අපි රිස්ක් එකක් නොගෙන වර්ජින් එයාලයින් එකේ ටිකට්ස් බුක් කළා. ඉතින් අපි ෆ්ලයිට් බලන වෙලාවේ ඇත්තටම වර්ජින් එයාලයින් එකයි ජෙට් ස්ටාර් විතරමයි තිබුණේ ගෝල්ඩ් කෝස්ට් වලට යන්න. ඉතින් අපි හිතුවේ අපි දැන් වෙනම ස්ටේට් එකකට යන්නේ, ලෙෂර්ලි අපි මේක ට්‍රැවල් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි වර්ජින් එයාලයින් එක තෝරගත්තේ. ඉතින් මේ වෙලාවේ නම් ඇත්තටම අපි දෙන්නම ගොඩාක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද මේ තමයි අපි අර කිව්වාගේ ෆස්ට් ටයිම් වික්ටෝරියා සවුත් ඕස්ට්‍රේලියා ඇරෙන්න වෙන ස්ටේට් එකකට ට්‍රැවල් කරන. ඉතින් ඔය තමයි අපි යන ෆ්ලයිට් එක තමයි ආවේ. ඉතින් අපි හැම වෙලේම ඒ කියන්නේ අපි ඩ්‍රයිව් කරනවනේ මෙල්බර්න් වලටත් අපි එක සැරයක් විතරයි ෆ්ලයිට් එකේ ගිහින් තියෙන. අපි හැම පාරම ඩ්‍රයිව් කරන එක තමයි කරන්නේ. ඉතින් ඒකත් අපි මෙතන එක්සයිට් වෙලා ඉන්නේ. මොකද මේ පාර අපි ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපේ වාහනේ නෙවෙයි අපි මේ පාර යන්නේ. අපිට තිබුණේ ස්ටේර්ස් බෝඩින් එකක්. ඉතින් අපි ඒ කියන්නේ බ්‍රිජ් එකෙන් නෙමෙයි ගියේ. ඉතින් මේකට මම හරිම ආසයි. මොකද බ්‍රිජ් එකේ ගිහිල්ලා බෝඩ් වෙනවට වඩා මෙහෙම එළියෙන් ඇවිල්ලා යන එකට මම ගොඩාක් ආසයි. ඔන්න අපි ටේක් ඔෆ් කරන්නයි යන්නේ. අපි දෙන්නම් මාරම සතුටින් ඉන්නේ. මොකද අපි දැන් ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි. මගේ ට්‍රැවල් ප්ලෑන් එකත් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මං අද දවසෙත් ඒ කියන්නේ අපි ගෝල්ඩ් කෝස්ට් වලට ගියායින් පස්සේ යන තැන ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කෙලින්ම හොටෙල් එකට යන්නේ නැහැ. මොකද මං හිතුවේ අපි මං කිව්වේ නෑනේ අපි ඇත්තටම දවස් 4කට කියන්නේ නයිට්ස් 4කට තමයි ගෝල්ඩ් කෝස්ට් යන්නේ. ඉතින් මං ඒ දවස් 4න් පුළුවන් තරම් දේවල් බලන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. දැන් අපි මේ වෙද්දී මං හිතන්නේ ගෝල්ඩ් කෝස්ට් ඒ කියන්නේ ක්වීන්ස්ලන්ඩ් බෝඩර් එකට ඇවිල්ලා තියෙන්නේ මට මතක විදියට. හරිම ලස්සනයි නේද ඒව පේන විදිහ. ඉතින් අපිට කොෆි එකකුත් හම්බ වුණා. සාමාන්‍යයෙන් වර්ජින් එයාලයින් එකේ කොන්ටාස් එකේ මෙහෙම දෙනවා. මම දන්න විදිහට ජෙට් ස්ටාර් එකේ නම් මුකුත්ම දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට කැමුණත් ගන්න පුළුවන් සල්ලි දීලා. ඇත්තටම මං කිව්වනේ මේ ගමන අපි හදිස්සියම තමයි ප්ලෑන් කරේ කියලා. මං ගොඩක් බයේ හිටියේ අපි මේ යන්නේ ටියුස්ඩේ එකට. එතකොට වෙන්ස්ඩේ
තර්ස්ඩේ ෆ්‍රයිඩේ තුනේම හොඳටම වහිනවා කියලා තිබුණේ. මං මාරම අප්සෙට් එකේ හිටියේ. මොකද වැස්සොත් අපිට කරන්න ඉන්න ගොඩක් දේවල් කරන්න හම්බෙන්නේ නෑනේ. ඒ නිසා මං හරිම බයේ හිටියේ වහී කියලා. ඉතින් අපි බලමු කොහොමද කියලා. අද දවස නම් හරිම ලස්සනට තියෙන දවසක්. ඔන්න අපි ගෝල්ඩ් කෝස්ට් වලට ඇවිල්ලා තියෙන්නේ දැන්. ලංකාවේ ෆීලිං එකක් වගේ ආයෙ නිකන් ලංකාවට මම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ග්‍රීනරි ගතියත් එක්ක වෙන්න ඇති. යා ලංකාවට එනවා වගේ ෆීලිං එකක් තමයි ආවේ. දැන් මෙයාලා ලෑන්ඩ් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ලෑන්ඩිං එක නම් ස්මූත් නෑ. මේ හුඟක් මේ වුණා මම බයත් වුණා. අපේ සාමාන්‍ය ශ්‍රී ලංකන් එයාලයින්ස් වල නම් හරිම ස්මූත්ලි ලෑන්ඩ් කරනවානේ. ඔන්න එහෙනම් අපි ගෝල්ඩ් කෝස්ට් වලට ආවා. ඉතින් අපි එයාපෝට් එක වටේට චුට්ටක් ඇවිද්දා. මොකද ෆස්ට් ටයිම් නේ මෙහෙට ආපු. ඉතින් අපි දැන් මේ ඩොමෙස්ටික් ටර්මිනල් එකෙන් එක්සිට් වෙන්න තමයි බලන්නේ. මොකද අපි කාර් එකක් හයර් කරා. එතන කොතනද කියන ගමන් බලනකොට නන්නේ ඒ තැන පාස් වුණා. ඉතින් අපි එතනට ගිහිල්ලා ඒ වැඩ ටික කරලා මොකද එයාලා අපේ ඩෙබිට් කාඩ් එක, එතකොට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් ඔක්කොම චෙක් කරලා ඔන්න කාර් එක හම්බ වුණා. අපි යුරෝප් කාර් එකෙන් තමයි කාර් එක හයර් කළේ. ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද රුහින්ට එයාගේ ඩෙබිට් කාඩ් එක ගෙනියන්න බැරි වුණා. ඒ නිසා මං ගාව මගේ ඩෙබිට් කාඩ් එක තිබ්බේ හින්දා අන්තිමට මගේ නමට තමයි කාර් එක අරන් මට තමයි ඩ්‍රයිව් කරන්න හම්බ වුණේ ක්වීන්ස්ලන්ඩ් වල. හැබැයි මං ගොඩක් බයේ ගත්තේ. මොකද ඒ කියන්නේ මම වික්ටෝරියා වලයි සවුත් ඔස්ට්‍රේලියා වලයි ඩ්‍රයිව් කරලා තිබුණා. මම නිකන් බය හිතුණා වෙන ස්ටේට් එකක ඩ්‍රයිව් කරන්න. හැබැයි මං හිතුවට වඩා හරිම ඊසි මෙහෙ ඩ්‍රයිව් කරන එක. ඔයාලා දකි මේ යද්දී ඒ කියන්නේ ගොඩක් දුරට පාරවල් වල එහෙම ස්පීඩ් ලිමිට් එක ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒක මාරම ඊසි. මං කිව්වේ මෙහෙත් ඒක කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. බෝඩ්ස් බලනකොට වඩා ලේසියිනේ පාරේ යද්දිම ගහලා තියෙද්දි. ඉතින් ඔන්න අපේ පළවෙනි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට තමයි අපි යන්න හදන්නේ. ඉතින් මේ ස්ප්‍රින්ග්බ්‍රූක් නැෂනල් පාර්ක් එක. ඉතින් මෙතන අද බලන්න අපිට තැන් 3ක් තිබුණා. අපි බලමුකෝ අපි කොහෙටද යන්නේ කියලා. අපි ලෑන්ඩ් කරද්දී ඇති 11:25ට විතර. මෙන්න මේ හරියද නම් මට ටිකක් අමාරුලා මම රුවින්ට චුට්ටක් ඩ්‍රයිව් කරන්න දුන්නා. මේ බලන්නකෝ අපි දැක්කද මෙතන ලැව් ගින්නක් වගේ පටන් ගන්න තිබ්බා. ඒ නිසා එක ලේන් එකක්ම ක්ලෝස් කරලා තිබුණා. රුවින් ඒ තාත්තට කිව්වා දුමක් පේනවා කියලා. මම හිතුවේ නෑ ඉතින් ගින්නක් ඇති කියලා. ඉතින් මේ හරිය මේගොල්ලෝ ගින්න නිවන්න try කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වුණාට අපි අපේ ගමන යන්න පිටත් වුණා ඉතින්. ඔයාලට පේන ඇති ගොඩක් ට්‍රැෆික් එහෙමත් නැහැ. ඉතින් මෙන්න මේ හරිය බලද්දි නම් මට මතක් වුණේ ග්‍රැම්පියන්ස් නැෂනල් පාර්ක් එක පැත්ත. අපිට ඒකෙත් යන්න බැරි වුණානේ. එදා ලැබුගිනි නිසා එතන වහල් තිබ්බනේ. ඉතින් අපි මේ දැන් බලන්න යන්නේ නැචරල් බ්‍රිජ් එක. අතරම මැප් එකේ දාන් ආවම අර අපි පෙන්නපු තැනින් නවතිනවා. එතන පොඩි නෝට් එකක් ගහලා තියෙනවා. ඔයගොල්ලෝ තව මීටර් 200ක් ගියාම තමයි නැචරල් බ්‍රිජ් එක තියෙන්නේ කියලා. ඉතින් මෙහෙ ගොඩාක් තියෙන්නේ රේන් ෆොරස්ට් තමයි. ඉතින් ඔන්න අපේ ක්වීන්ස්ලන්ඩ් වල පළවෙනි ඩෙස්ටිනේෂන් එක. ඔයාලත් අපිත් එක්ක යම් බලන්න. ඇත්තටම මෙහෙට ආපු ගමන් ගොඩක්ම ආවේ ලංකාවේ ෆීලිං එකක්. ඇත්තටම මට හරිම ආස හිතුණා මෙහෙට. තාම අපි ඇවිල්ලා පැයක් එකහමාරක් විතර ඇති. හැබැයි මම මෙහෙට හරිම ආස වුණා මේ පැය එකහමාර වගේ ඇතුළත. මොකද අපි ෆ්ලයිට් එකෙන් ඒ කියන්නේ එයාපෝට් එකෙන් ආපු ගමන් අපි දෙන්න මුලින්ම ගියේ මොන හරි කන්න බඩගින්නේ හිටියේ.
ඊට පස්සේ තමයි අපි ඇවිදින්න ආවේ. අද අපිට චෙක් ඉන් වෙන්න තියෙන්නේ හවස 3ට. අපි පෙන්නන්නම්කෝ අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ නැචරල් බ්‍රිජ් කියන එක හරිම ෆේමස් ඩෙස්ටිනේෂන් එකක් ගෝල්ඩ් කෝස්ට් වල තියෙන. මෙතනට සර්ෆර්ස් පැරඩයිස් ඉඳන් 45 to 60 minutes drive එකක් තියෙනවා. ඇත්තටම අපිටත් එයාපෝට් එකේ ඉඳන් 45 minutes විතර ගියා මෙතනට එන්න. ඔන්න ඉතින් අපි මෙතන තියෙන ලස්සනම තැනට තමයි මේ ආවේ. එන්න මේ නිසා තමයි මෙතන ගොඩක්ම ආකර්ශනීය තැනක් කියලා කියන්නේ. මෙතනේ ගුහාවෙන් තමයි වතුර වැටෙනවා පේන්නේ දියැලක් වගේ. ඒ කියන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි ගුහාව ඇතුළට වැටෙනවා ලස්සන ජල ඒ කියන්නේ ජල පතනයක් තියෙන නිසා තමයි මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙතන හරිම කූල් මං හිතන්නේ මෙතන මේ තියෙන එකක් තමයි රේන් ෆොරස්ට් එකක් නේ අනිත් එක තමයි මෙතන මේ වතුර නිසා මේ හරිම ඒ කියන්නේ තෙත ගතියයි. මට කියන්න බැරිුණානේ මෙතන තවත් දෙයක් තමයි මේකේ අපිට රෑට ග්ලෝ වෝම්ස් දැක ගන්න පුළුවන්. අර පොඩි දිවිසන සත්තු ඉන්නවා. ඒ වගේම තමයි ඔගොල්ලෝ දකි ඉස්සරහට මම මෙතන තව ඇත්තටම මං හිතුවේ සර්ෆේක් කරනවා කියලා. නමුත් අපි ඊල් කෙනෙක්වත් දැක්ක මෙතනදී. මෙතන හරිම ලස්සනයි. අතරම මෙතන හරිම නිදහස් නිසා අපි විනාඩි 10ක් 15ක් විතර හිටියා. මෙන්න මෙයා තමයි ඊල් අපි දැකපු. ඉතින් මෙතන අපි කියන්නේ වෝකින් ට්‍රැක් එකක් තමයි තියෙන්නේ විනාඩි 30ක් 45ක් වගේ මේකේ වටේට ඇවිදින්න අපිට යනවා. ඉතින් දැන් අපි මේ එතනින් මේ දියල්ල බලලා අපි දැන් යන්න පිටත් වුණා. මොකද අපි ඇත්තටම අද ඉන්නේ සර්ෆස් පැරඩයිස් වල. බලන්නකො රුවින් මගේ ඔළුවට ගැහුව ෆෝන් එකෙන්. ඉතින් අපි සර්ෆස් පැරඩයිස් වල ඉන්නේ. සර්ෆස් පැරඩයිස් වලට මෙතන ඉඳන් පැයක විතර දුර. ඒ කියන්නේ පැයක් විතර ඩ්‍රයිව් කරන්න තියෙනවා. ඉතින් අපිට තව බලන්න යන්න තැනුත් තියෙන නිසා අපි ඉක්මනට යමුයි කියලා තමයි මේ කටක් ගාලා යන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි අර අස්සන ගුහාව ඇතුළට වැටෙන්නේ වතුර මෙන්න මෙතනින්. ඒ කියන්නේ මෙතනේ ගල් කඩාගෙන ගිහිල්ලා බුදු ගානක් තිස්සේ වතුර ඇවිල්ලා ගල් කඩාගෙන ගිහිල්ලා හැදිච්ච තැනක් තමයි ඒ. දැන් අපි ඒ දියල්ල බලාගෙන මේ කාර් පාක් එක කියන්නේ අපි පටන් ගත්ත තැනට යන ගමන් ඉන්නේ. ඉතින් මේකෙන් යන වතුර තමයි අතනින් වැටෙන්නේ. මේ තමයි උඩහ. ඒ කියන්නේ අපිට හැරෙන්න තිබ්බ එනකොට මම හිතන්නේ මෙතනින්. නමුත් අපි ආවේ අනිත් පැත්තට. හැබැයි මාරම ලස්සනයි. අපි දෙන්නට හරි ආස හිතුණාද මෙතන බලන්න ආපු එක ගැන. ඒ වගේම තව දෙයක් තමයි අපි ගොඩක් ලංකාවේ දකින විදිහ ගස් එහෙම මෙහෙ ඒ කියන්නේ ක්වීන්ස්ලන්ඩ් වල දැක්කා. බලන්නකො තාම දැන් අපි මේ බල්ලා යනකනොත් ගින්න තාම තියෙනවා. ඒකල තාම ගින්න නිවන්න හදනවා. දැන් නම් මං ආයි වාහනේ ගත්තා. මොකද මේ රුවින් අපි ඩ්‍රයිවර් කෙනෙක් විදිහට දැම්ම නැති හින්දා මට බය හිතුණා එයාට ඩ්‍රයිව් කරන්න දෙන්න. කොහොමද අපි රුවින් හරි ආසයි පැසෙන්ජර් සීට් එකේ යන්න මට ඩ්‍රයිව් කරන්න දීලා. එයා ආස මෙහෙම යන්න. ඒකේ අනිත් පැත්ත මම ආසයි ඩ්‍රයිව් කරන්න මට පැසෙන්ජර් සීට් එකේ යන්න හිතෙන්නෙම නැහැ. ඉතින් අපි දැන් ආවා පර්ලින්ග්බ්‍රූක් ෆෝල්ස් බලන්න.
මෙතනත් ඒක හැබැයි අපිට ඒ කියන්නේ මම මේක ඔප්ෂනල් දාලා තිබුණේ ඇත්තටම. ඊට පස්සේ අපි මෙතනට ගියාම දැක්කේ මේකේ වෝක් එක විතරක් 2 hours යනවා කියලා. ඉතින් අපිට එච්චර වෙලාවක් නැහැ. ඊට පස්සේ අපි රුවින් කිව්වා මෙතන එයා මැප් එක බලලා කිව්වා අපි බලන්න යමු කියලා. අපි බලමු අපි කොහෙටද යන්නේ කියලා මුලින්. මෙන්න මෙතනට තමයි best of all lookout. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ මැප් එකේ දැක්කොත් New South Wales උයි Queensland උයි බෝඩර් එකේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් මෙතනත් මීටර් මට මතක 500ක් විතර වෝක් එකක් තියෙනවා කියලා තිබ්බා එතන lookout එකට යන්න. අපි අද දවසම ඇවිදින එක තමයි ඉතින් කරන්නේ. මාරම රිලැක්සිං මෙතන යනකොට හරිම හිතට මාර නිදහසක් දැනුනේ. කවුරුත් නැත් එක්කනේ සෙනඟ. අපිට එක කට්ටියක් අපිට කලින් ඇවිල්ලා ඒගොල්ලෝ ගියා අපි දැක්කා. ඉතින් අපි යන් මොකද්ද මෙතන ලුකවුට් එකේ අපිට බලන්න පුළුවන් කියලා බලන්න. ඉතින් මෙතන ගෝල්ඩ් කෝස්ට් වල තියෙන හරිම ජනප්‍රිය සීනික් ලුකවුට් එකක්. මම හිතන්නේ මෙතන අපි දෙන්නත් බලන්න යන්නේ රුවින්ට ගොඩක් මාස වුණේ අර මේක බෝඩ් එකේ තියෙන හින්දා. යමුකෝ බලන්න කොහොමද view එක කියලා. ඉතින් ඔයාලා නැචරල් බ්‍රිජ් එක බලන්න එනවා නම් මෙතනටත් එතන ඉඳන් පොඩි දුරක් හින්දා ඔයාලට එකම දවසේ මේ තැන් දෙකම කවර් කරන්න පුළුවන්. වව් බලන්නකෝ ඒ ලුකවුට් එක මාරම ලස්සනයි. හරිම ලස්සනයි මෙතන. අපිට හිතුණා හොඳ වෙලාවට අපි ඒ චූටි දුර ගැන හිතන්නේ නැතුව ආවේ කියලා. ඉතින් ඔයාලට මෙතන ගෝල්ඩ් කෝස්ට් හින්ටර්ලන්ඩ් වල තියෙන බෙස්ට් පැනරොමික් view එකක් බලන්න පුළුවන්. පුදුම ලස්සනයි. මේගොල්ලන්ගේ ඔය තියෙන රේන් ෆොරස්ට්ස් එහෙම හොඳටම පේනවා. මාරම ලස්සනයි. අනික මම දැක්ක වෙබ්සයිට් වල එහෙම කියලා තියෙනවා අර ෆොග් එක තියෙන දවසක එහෙම ආවොත් අපි නිකන් වලාකුළු අතර ඉන්නවා වගේ ෆීලිං එකක් ගන්න පුළුවන් කියලා. මාරම ලස්සනයි කියලා. ඒ වගේම සන්සෙට් එකටයි සන්රයිස් එකටත් මෙතන හරිම ලස්සනයි කියලා තියෙනවා. හැබැයි අපිට ඉතින් සන්සෙට් එක වෙනකන් ඉන්න විදිහක් නැහැ. අපි යන්න ඕනේ ආයි සර්ෆස් පැරඩයිස් වලට. ඉතින් රෑ වෙලා හොටෙල් එකට යනවට වඩා අපි හිතුවා හවස් වරුවේම යමු කියලා. අපි ටක් ගාලා බලලා යනවායි කියලා ආවට අපි දෙන්නට යන්න හිතුන්නේ නැහැ ඇත්තටම. අපිට මෙහෙ රේන් ෆොරස්ට් බලන්න නෑ ඉතින්. ඒ නිසා හරිම ලස්සනයි. ඔන්න මේ මැප් එකේ අපි පෙන්නුවේ Queensland New South Wales බෝඩර් එක. ඉතින් ඔන්න බලන්නකො මෙතනත් රුයින් මගේ ඔළුවට ගැහුවනේ. දැන් ඔන්න අපි යන්න පිටත් වුණා. නගද මෙතන ගහලා තිබුණා මේ හොරු ඉන්න පුළුවන් කියලා. ඒ නිසා වාහනවල මුකුත් දාලා යන්න එපා කියලා. ඉතින් මේ නිසා මට බය හිතුණා.
අන්න අපි එහෙනම් ඩ්‍රයිව් කරලා දැන් අපි පැයක විතර ඩ්‍රයිව් එකක් කරලා මේ සර්ෆස් පැරඩයිස් වලට ආවා. ඉතින් අද රෑ අපි නවතින්නේ ක්‍රවුන් ප්ලාසා හොටෙල් එකේ. අපි මෙතනට එනකොට 5ට විතර ඇති. ඊට පස්සේ මොකද අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ 3ට. නමුත් අපි 5 විතර වුණා එන්න. ඊට පස්සේ දැන් අපේ රූම් එක බලන්න අපි යන ගමන් අපි බලමු අපේ රූම් එක කොහොමද කියලා. දන්නවනේ ඉතින් ආපු ගමන් චුට්ටක් රූම් එකේ තියෙන මොනවද කියලා බැලුවා. මට කියන්න බැරි වුණානේ. මෙහෙ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ පාකින් තමයි. දැන් අපිට හොටෙල් පාකින් එක ගත්තට ගෙස්ලා කියලා අපිට ෆ්‍රී පාකින් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට මේගොල්ලන්ගේ පාකින් එක යූස් කරනවට $25 per day දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි එක ප්‍රශ්නයක්. මොකද අපි හිතුවේ නෑ අපිට පාකින් වලට පේ කරන්න වෙයි කියලා. මාර ලස්සනයි මෙතන view එකත්. අපිට beach view එකක් තියෙන room එකක් තමයි හම්බ වුණේ. හරිම ලස්සනයි. හරිම නිදහස්. මෙහෙ මං හිතුවට වඩා මාර නිදහස්, මාර ලස්සනයි. ඉතින් අර පේන්නේ සර්ෆස් පැරඩයිස් බීච් එක. ඉතින් අපි මෙහෙ ඉන්නේ ඒ කියන්නේ ක්‍රවුන් ප්ලාසා එකේ එක නයිට් එකක් ඉන්න තමයි බුක් කළේ. අපි 6ට විතර ඒ කියන්නේ 5යි ගානටනේ ආවේ. ඊට පස්සේ චෙක් ඉන් වෙලා ඔක්කොම 6ට විතර ඇති රූම් එකට එනකොට. මේ වීඩියෝ එකේ ඔයගලන්ට බලන්න පුළුවන් අපේ ඒ කියන්නේ ෆස්ට් ඩේ එක අපි ගෝල්ඩ් කෝස්ට් ආපු එක. එතකොට අපි හොටෙල් එකට චෙක් ඉන් වෙච්ච එක. ඊළඟ ටික ඔයාලට අපේ ඩේ 2 වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපි මේ ඩිනර් ගන්න යන ගමන් අපි තායි රෙස්ටොරන්ට් එකකට ආවේ. කෑම නම් හරිම රසයි. ගොඩක් බඩගින්න හිටපු හින්දා වීඩියෝ කරන්න කලින් මුලින්ම කාලා හිටියා. ඊට පස්සේ තමයි මතක් වුණේ ආනේ මේකේ ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණානේ කියලා. ඉතින් අපි ඊට පස්සේ කාලා අපි හොටෙල් එකට එන්න පිටත් වුණා. අපි ඊළඟ දවස්වල මොකද කරන්න කියලා ඔයාලට අපේ ඊළඟ වීඩියෝස් වලින් බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඔයාලට පෙන්නන්න දැන් රෑට කොහොමද එළිය පේන්නේ view එක හරිම ලස්සනයි. අර ස්කයි ටවර් එක පේන්නේ ඒකෙත් උඩට නගින්න පුළුවන්. ඉතින් අපි හරිම එන්ජොයි කරා ෆස්ට් ඩේ එකත් මාර්ම ෂෝක්. ඒක අපි ගොඩක් සතුටු වුණා. හරිම ලස්සනයි. ඉතින් මේ ඕගලන් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අපේ ඩේ 2 එකේ අපි මොකද කරේ කියලා ඔයාලා එක්ක බෙදා ගන්න ලෑස්ති. අපේ හොටෙල් එකේ ඉස්සරහින් ට්‍රෑම් එක යනවා. ට්‍රෑම් ස්ටොප් එක. මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරිම ලාභයි. ඒ ගැන මම ඔයාලට ඉස්සරහට කියන්නම්. අපේ වීඩියෝස් වල ඉස්සරහට තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලත් අපි වගේම මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලත් හරිම ආසාවෙන් බලන්න ඇති කියලා ක්වීන්ස්ලන්ඩ් කොහොමද කියලා. ඉතින් අපි මම පාන්දර 3යි ගානටත් ඇත්තටම හැරුණා. හරිම ලස්සනයි view එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඇවිල්ලා අපේ අද දවසේ සමරි එක අපි ගෝල්ඩ් කෝස්ට් ඇවිල්ලා ඊට පස්සේ අපි ස්ප්‍රින්ග්බ්‍රූක් නැෂනල් පාර්ක් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි හොටෙල් එකට ආවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.